පළවෙනි පාර ෆේල් වුණත් අවුලක් නැහැ ආතල් එකේ ඉඳලා ඊළඟ පාර ඒ තුනට යන්න පුළුවන්. ඒක ගන්න එපා මේකෙන්. මේක ලේසි නෑ. මමනේ දන්නේ ලේසි නෑ. හරි. පළවෙනි පාර ළමයෙක් වුණත් මේ මාස ටික හරි මම මේක ගන්න. මෙහෙම මට්ටමක ළමයෙක්ට වුණත් මේ ඕල් රිසල්ට් උනත් ඒක ගන්න. මෙහෙම මට්ටමක ළමයෙක්ට උනත් ඕනිකම තියෙනවා නම් මෙතනට යන්න පුළුවන්. ඒක ගන්න. ඔයා හිතනවා නම් ඔයාට වඩා පන්තියේ තව 3-4 දෙනෙක් එයාලා තමයි ප්‍රශ්න යන්නේ, එයාලා තමයි සෙකන්ඩ් යන්නේ. එයාලා ගිහිල්ලා ඉඩ තිබ්බොත් තමයි අපි යන්නේ. නෑ. ඔයාට ඕනිකම තියෙනවා නම් ඔයාට යන්න පුළුවන්. ඒක ගන්න. හරි. ඒකත් එක වැඩේ කරන්න. මම මේ O level කාලේ එහෙම පිළිවෙලකට වැඩක් කරේ නෑ. එහෙම ලොකු ඕනෙකමක් තිබ්බේ නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරන්න පුළුවන්. අර විශේෂයක් නෑ. ඉතින් කැපිපෙන පොරකුත් නෙවෙයි පාඩුවේ හිටියා. යාළුවොත් එක්ක ඉතින් ආතලේ සෙල්ලම් කරන් හිටියා. එහෙම මේ විශේෂයක් නෑ. හරි ඇත්තම කතාව. එතකොට මේ O level උත් A5යි. හරි B2යි C2යි S1යි කලින් දේව ගෲප් ක්ලාස් එකේ මාපු කට්ටියක දන්නවා කියලා තියෙනවා මං. ඕකෙත් මේ S තියෙන්නේ දෙමළද? ඔව් දෙමළ වලට. B වලින් එක B එකක් තියෙන්නේ සයන්ස් වලට. මට සයන්ස් බෑ අතන. හරි. කම්මැලිමට පාඩම් කරන්න සෙට් නෑ. සෙට් නෑ මත. කොහොම සෙට් නෑ. ඊටු B එක තියෙන්නේ මේ උද්‍යාන පාලනය කියලා මොකක්ද එකක් කරා මේ යාළුවෙක් කරපු නිසා උගේ පස්සෙන් කියලා මාත් කරා. හරි. ලියන්න තිබි සෑහෙන. හරි. ඒකටත් B. C තියෙන්නේ චිත්‍ර සහ ඉංග්‍රීසි සාහිත්‍ය. හරි. ඊටු ටික තමයි තියෙන්නේ. හරි. ඉතින් මම මේ මැත්ස් ආසන් කරා ඕලේ කාලේ. සමහර පාඩම් ටික ආසන් කරා මේ බුද්ධාගමට ආසයි, සමාජ අධ්‍යයනට ආසයි. මැත්ස් ආසයි. හරි. එහෙම විදියක් තිබුණා සිංහල තවුලට නෑ මම ආසයි. මේ සයන්ස් නම් සෙට්ම නෑ මට. හරි. ඒකත් හරි. ඉතින් මම මේ කියන්නේ මෙහෙම එකෙක් ගැන කතා කරන්නත් ඕනේ නැත්නම් හරි. මෙහෙම එකෙක් ඇයි කතා කරන්නේ මේ ගැන වගේ එකක් තියෙනවනේ. මම කියන්නේ මම එහෙම එකෙක්. හරි. එහෙම විශේෂයක් නෑ මගේ. හරි. ඊට පස්සේ ඒ ලෙවල් කරන්න එනවා. මං ඉන්නේ කියන්නේ මගේ ගෙවල් මොනරාගල මම ඉන්නේ නුවර මම ඉස්කෝලේ යන්නේ නුවර සෙන්ට් ඇන්තනිස්. එතකොට මං හොස්ටල් ඉන්නේ. ඒතකොට දැන් 6 වසරේ ඉඳලා මං හොස්ටල් එකේ. ඒතකොට මට මේ අර ගෙදර යනවා කියන එක නිකන් හෙන ආසයි දෙන දෙයක් මට. හරි. ගෙදර ඉන්නව හරි මඩුයිනේ පොඩි කාලේ නම් මං හොස්ටල්. ඒතකොට අර O level ඉවරලා මාස 6ක නිවාඩුවක් තියෙනවා කියන එක මේ සෑහෙන කාලයක් ඉඳලා බලන් හිටපු නිවාඩුවක එක. හරි. මාස 6ක නිවාඩුවක් හම්බ වෙනවනේ O level ඉවරලා වගේ වුණාම මේක හිතා ගන්න බෑ. ඇත්තරම දෙනවද වගේ දෙතුන් වතාවක් අහලා තියෙනවා අපි. හරි. O level ඉවරනා විතරයි ගෙදර ගියා හෑන්ඩ් බිල් බෙදන්න ඇති එකක්වත් ගත්තේ නැහැ. ගෙදර යන්න මානසිකත්වයක තමයි හිටියේ. මාස 6ක් ගෙදර ඉන්න පුළුවන්කම. හරි. ගියා. හරි. නුවර ක්ලාස් දැන් යාළුවෝ ඔක්කොම නුවර ක්ලාස් එනකොට මම මොන්රාල් ගිහිල්ලා එහෙ ඉතින් ආතලෙක ඉන්නවා. හරි. වැවකට පැන නාලා ආතලෙක ඉන්නවා. හරි. ඒක කොහොමද මේ එහෙත් ක්ලාස් එකකට ගියා මම එහෙම පිළිවෙලකට ගියේ නැහැ. ඉතින් කිසිම ඔළුවේ නැහැ. ඉතින් මේක අමාරුද ලේසිද මොකක්වත් අදහසක් නැහැ. හරි. ඊට පස්සේ මේ මාස 6 ඉවරලා එනවා A level. හරි. නුවර ක්ලාස් යන්න එනවා. O level රිසල්ට් ආවට පස්සේ දැන් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ මම එන්නේ. හරි. නුවරට. හරි. ඒ ඇවිල්ලා එතකොට මේ යාළුවෝ යන ක්ලාස් මොනවද කියලා බලලා ඉතින් ඒවටම යනවා. ඒ ගුරුවරු ඉතින් මේ ඔහොම මේ පරක් වෙලා වැඩේ පටන් ගන්න හරක්ට වෙනම ආයෙ ක්ලාස් එකක් දාලා කරනවා. ඉතින් මේ මුලින් ඉඳන් ආයෙ කරනවා හරි වෙනමක් කර දානවා. මගේ තියෙන මේ ලොකුකම කියලා කියන්නේ මම ඒවට ගියෙත් නැහැ. හරි. මම අර මගේ යාළුවෝට කියන හෝල් ක්ලාස් එකටම ගියා. ඉතින් මෙලෝ හතරක් මට තේරෙන්නේ නැහැ. හරි. මම මේ තිතුව තේරෙන්නේ නැති එක අවුලක් නැතිවද ඒක හැටි කියලා මං හිතුවේ අතන. ගොඩක් තේරෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක්. ඒ ලෙවල් සයන්ස් අමාරුයිනේ. එහෙනම් තේරෙන්නේ නැති එක වෙන්න පුළුවන්. හරි. එහෙම තමයි හිටියේ. ඔයාලා ගොඩක් දෙනෙක් එහෙම ඉන්නේ. ඔයාලා සමහරු තේරෙන්නේ නැහැ. ඒත් ඉන්නවා. හිතන එක හැටි. හරි. ඒක හැටි. තේරුම් නැතොත් මේක ලියාගෙන ගියාම ඇති. අන්න ඒ වගේ දැනගින්. හරි. මම හිතුවේ ඒක හැටි කියලා. මම දැන් කියන්නේ මේක හෙන්න නිකන් හෙන්න දරුණු දෙයක් මේක තේරුම් ගන්න අමාරු දේවල් මේක කරන්නේ මේ. ඒවා ඉතින් අපි ලියන් ගියත් ඇති ගිහිල්ලා පස්සේ කාලෙක තේරෙයි. විභාගෙ ලඟ වෙලා තේරෙයි වගේ තමයි හිතන් හිටියේ. හරි. එහෙම වෙන්නේ නැහැ. හරි. ඉතින් මේ ඔන්නෝම තමයි වැඩේ පටන් ගත්තේ. තනිකරම අසාර්ථකයි. හරි. අරඹම අසාර්ථකයි. ඉතින් එහෙම වැඩේ පටන් ගත්තට පස්සෙත් විෂයන් තුනේ ක්ලාස් යනකොට මේ ඒ විෂයන් තුනෙන් ස්පීඩ් එක අඩුවෙන්ම කරපු ක්ලාස් එක තමයි කෙමිස්ට්‍රි ක්ලාස් එක. ඒතර ඉතුරු දෙක නම් මට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. කෙමිස්ට්‍රි පොඩ්ඩක් විතර තේරුණා. මොකද මේ අර ඒක ටිකක් තාම ගොඩක් ලොකු ප්‍රමාණයක් කරලා තිබුණේ නැහැ. අර මුල් ටික ඇත්තටම තියරි වගේනේ තියෙන කෙමිස්ට්‍රි වල. ඒක ඉතින් මේ නෝට් එකත් මම හෙන ආසාවෙන් ලිව්වා. මගේ අත් අකුරු බෝල අකුරු තියෙන හැර මේ දැන් නම් කතයි. හරි එනකොට මේ බෝල අකුරු තියෙන මම හෙන ආසාවෙන් ලිව්ව නෝට් එක මට මතකද කෙමිස්ට්‍රි. හරි. අනිත් ඒවාට නෝට්වත් නැහැ. හරි. කෙමිස්ට්‍රි පොඩ්ඩක් ආසාවෙන් ලිව්වා. මම කියන්නේ මාස ගාණක් නෙමෙයි. මාසයක් දෙකක් විතර. හරි. මාසයක් දෙකක් ආසාවෙන් ලිව්වා. එතකොට මේ ඒකෙත් පොඩි සිද්ධියක් වෙනවා. මම ගෲප් ක්ලාස් එකේ කතා කියලා ඉතින් මේ දැන් ක්ලාස් එකේ ඉන්නකොට මේ එක දවසක් මට මතකයි හෝල් එක ලොකු ළමයි 1000කට එහා ඉදිරි ක්ලාස් එකක් මේක. ඉස්සරහ යාළුවෝ ටික වැඩි ඉස්සරහට මාත් වැඩලා හිටියේ. ඉතින් මොකක් හරි මම නැගිටලා මම ප්‍රශ්නයක් ඇහුවා. එදා ඉතින් මම තනියෙන් මම පුළුවන් තරම් ආසෙන් හිටපු ක්ලාස් එක. හරි. මම අහගෙන හිටියා ඒක. නිසා අහපු ප්‍රශ්නෙට මේ මම උත්තරේ දුන්නා කොහොම හරි ඒක හරි. හරි. ඊට පස්සේ මාව මේ වාඩි කරෙව්වා. ඉතින් මේ ආහෙන මේ හෙන හරි දැන් මරු පුතා වගේ නිකන් මාව වාඩි කරලා ඉතින් හෙන සතුරෙන් කතාව වැඩේ කරන් ගියා. හරි.
ඒතකොට ওই ක්ලාස්සේ පොඩි අවුලක් තියෙනවා මේ වටපිට බලන්න තහනම්. හරි. මෙහෙ බලන්න බෑ මෙහෙ බලන්න බෑ. ගුරුවරයා දිහා බලන් ඉන්න ඕනේ. හැම දෙයකම ඔළුව අහලා අර මේ අර සදහැසිතින් ඉන්න ඕනේ. හරි. මොකද hina වෙලා හරි මූණ එල්ලන් ඉන්න බෑ. හරි. hina වෙලා ඉන්න ඕනේ. ගුරුතුමාට නැත්තම් අවුල් වෙනවා. හරි. අපි හිතුවා hina වෙලා ඉන්න ඕනේ. එහෙම ගාලා අර මාර සතුටු ඉස්සර අපිට කියලා එහෙම ඉන්න ඕනේ. හරි. එක වෙලාවක මේ ඔය මම යන ක්ලාස්සේ මහනුවර මේ වැවරවුමේ තියෙන ඒතර මේ වඳුර යනවා ඉතින් එක පැත්තකින් හරි උනොත් උන්ගෙත් වැඩේ කෙලවරින් යනවා හරි උන් නිකන් යන්නේ නැද්ද ආතලෙදි යන්නේ හරි එක වෙලාවක ඉතින් පොඩ්ඩක් වඳුරෙක් දිහා බැලුණා පොඩි වෙලාවකට බැලුනේ හොඳේ නැගිට්ටුවා හරි නැගිට්ටවලා මේ බැනනේ ගියා හරි උඹ වගේ උන් හදන්න බෑ අරක මේ ටික එකට කලින් මම උත්තරයකුත් දුන්නා හරි හදන්න බෑ එහෙම කියලා මේ සර්ට තරහා ගිහලා ස්ටේජ් එකෙන් බහලා ගියා හරි ස්ටාෆ් රූම් එකට හරි මේක මේ එන ධාර්මික ක්ලාස් එකක් මේ ධාර්මික ගුරුවරයා තරහ කරගත්තොත් නිකන් පව් සිද්ධ වෙනා වගේ කාරණා වගේ තමයි ළමයි හිතන් ඉන්නේ හරි අර 1000ක් විතර ළමයි ටික ඔක්කොම මම දිහා බලනවා මූ වගේ කාලකන්ණියෙක් නිසා හරි වැඩක් නැහැ රෙදි නැහැ හොඳේ හිටගෙන ඉන්නවා දැන් ළමයි 1000ක් නිසා හරි රත් වෙලා හරි ඊටසින් දැන් මම කට්ටිය කියනවා යන්න මේ යන්න ස්ටාෆ් රූම් එකේ සර් කතා කරගෙන ඉන්න හරි මම ඉතින් ගියා ස්ටාෆ් රූම් හරි ගිහිල්ලා සර් ඉතින් දැන් සර් තරහ ගිහලා නැත්තේ හරි ගිහලා කතා කරේ මොන්න පිස්සුද ඩයලොග් ඉන්නවා තේක බේබි ඉන්නවා අතල්ලේ හරි එන බොරුවක් කළා තියෙනවා ඊට පස්සේ මේ ගිහිල්ලා ඉතින් මේ වැඳලා සර් එන්න සමා වෙන්න කියලා ඉතින් ආව එක්කගෙන ආව ස්ටේජ් එකට ආවා ඊට පස්සේ මම ආයෙ ගියා හරි ඊට පස්සේ ආයෙ දැන් දවස් කීපයකින් ওই විදිහට ඉතින් වැඩ යනවා හරි ගිහිල්ලා ආයෙ දවසක් මම අහුණා හරි එදා අහුනේ වඳුරෙක් දිහා බලන් ඉඳලා නේ වැදිරියෙක් දිහා බලන් ඉඳලා හරි ආයෙ නැගිට්ටුවා ආයෙ වෙන්න ආයෙ සර් ගියා හරි ආයෙ ගියා දැන් මටත් පුරුදුයි මාත් ආයෙ ගියා මාත් ගිහලා ආයෙ ස්ටාෆ් රූම් එකේ මම ආයෙ කතා කරලා සර් එක්කන් ආවා හරි ඒතර සර් මට කිව්වා දැන් ආයෙ දැන් වැඩක් නැහැ ඉතින් කතා කරලා හරි දැන් මම බැනලා මට කිව්වේ කෙලින්ම මේ උඹ පුළුවන් නම් කෙමිස්ට්‍රි වලට S එකක් දාලා පෙන්නපන් මම ක්ලාස් කරන එක නතර කරනවා කියලා කිව්වා හරි කෙමිස්ට්‍රි වල පුළුවන් නම් S එකක් දාලා පෙන්නනවා මම ක්ලාස් කරන නතර කරනවා කියලා හරි එහෙමයක් මට ඇහෙනකොට ඔයාට මොකක්ද හිතෙන්නේ හරි සමහර විට ඔයාට හිතෙන්නේ නැති මම හිතාගන්න ඇති හරි මං කරලා පෙන්නනවා වගේ එකක් නෑ මං ඇත්තටම එහෙම හිතුවේ නෑ මම ඇත්තටම හිතුවේ මේ සර් කියන එක හරි වෙන්න ඇති සර් ඔච්චර මේ හෙන්න දඩ පොරක්නේ හරිද මේ සමාජයේ ධාර්මික භාවය පතුරවන හරි ඒ මොකද්ද බොක්කේ දඩමස් හරිද ඒකට ධාර්මික භාවය පතුරවන මේ ගුරුතුමාගේ කටෙන් පිටෙච්ච මේ හරිද මොකද්ද වචන ටික හරි තමයි කියලා හිතුවේ හරි ඇත්තටම මම හිතුවා කියන එක ඇත්තටද මට එහෙම බැරුවේද හරි කොහොම හරි ඉතින් මේ මට කිව්වා දැන් ආයේ මේ ක්ලාස් එකට එනවනම් මේ ඈත දින පඩි වෙල පෙළන ওই පඩියෙන් එහා ඉඳපන් ළඟ නම් ඉන්න එපා කියලා හරි ඊට පස්සේ ඉතින් ඇත්තටම සති කීපයක් මම පිටිපස්සේ ඉතින් පිටිපස්සේ ඉන්නවා කියන දේ වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම හරි වෙන වැඩ ගොඩාක් කරන ගමන් වෙලාවක් තිබ්බොත් නෝට් එක ලියනවා වගේ එකක් තමයි පිටිපස්සේ කරන්නේ වැඩේ වුන්නේ නැහැ හරි මම සර්ට බයිනවනේ මං සිද්ධියක් වාට කියනවා විතරයි මම තමයි වැඩේ අවුල් කරගත්තේ මුලින්ද කොහොම හරි ඉතින් ඉතින් එහාට මම කෙමිස්ට්‍රි එකට ගියෙත් නැහැ ඊටු විෂයන් දෙකට කොහොමවත් ගියේ නැහැ වෙද්දි කෙමිස්ට්‍රි ගියෙත් නැහැ හරි ඊට පස්සේ ඉතින් ක්ලාස් ගියේ නැහැ ගියත් තේරෙන්නේ නැහැ හරි නන්නත් තාවලා හිටියේ හැබැයි මට මේ ඔය වෙන දේවල් ටිකක් කරා මම අනවුන්සින් කරා ඩිබේට් කරා හරි ඒ වගේ යම් තැන්වල දිනලක් තියෙනවා ඒකත් එක පොඩ්ඩක් ඔය මේ ඉස්කෝලේ සමහර කන්ටැක්ට්ස් එක්ක මේ ඔය සද්දාමංගල සූර්ය බණ්ඩාර කියලා ඉන්නවා දැන් චන්දන සූර්ය බණ්ඩාර ඒ දෙන අයියා මල්ලේ දෙන අපේ ඉස්කෝලේ හරි ඒතකොට සද්දා මම දන්නේ දැන් මම වැඩි දැන් කන්ටැක්ට්ස් නැහැ මට ඒ කාලේ ටීවී channel එකක හිටියේ මැනේජින් පෝස්ට් එකකින් ඒකත් එක පොඩි කන්ටැක්ට්ස් එකක් තිබුණා යා ඒ ටීවී channel එකට ගන්න පොඩ්ඩක් ඔය පාත් එකේ යන ගමන් වගේ තමයි හිටියේ ඒත් ඉතින් මට තේරෙනවා මේ මනුස්සයාට මේ මං ගැන බලන්න ඕනි කම නැහැ නේ. හැබැයි ඉතින් පොඩි සම්බන්ධයක් තිබ්බ ඉතින් මගේ ඔළුවේ තිබුණා ගොඩ යන්න එහෙනම් එක්කම ටීවී channel එකකට නිවුස් මේ ඔය වගේ නිකන් ප්‍රසන්ටර් කෙනෙක් විදිහට හරි යනවා. හරි ඒ වගේ මානසිකත්වයක තමයි ඉතින් මම හිටියේ. 12 වසරේ වැඩක් කරුන්නේ නැහැ 13 වසරේ වැඩක් කරුන්නේ නැහැ. ඔහොම. හැබැයි මං මේ 14ට වගේ යද්දි තේරුම් ගන්නවා මේ ඔය ඒ කාලේ තිබ්බ දැටි කිව්ලා කියලා. හරි. මේ ඕකේ අනවුන්සින් වලට ගියාට පස්සේ තේරුම් ගන්නවා ඒකෙත් අර එක එක channel වලින් ඇවිල්ලා උගන්වනවා. හරි. උගන්වනවා sorry. මේ එක එක ප්‍රසන්ටින් කරනවා. හරි. එයාලත් එක්ක කතා බහ කරද්දි තේරෙනවා මේ A level නැතුව හරි A level නැතුව ඒ වගේ තැනකට යන එක උනත් සෑහෙන කට්ටක් මේ එතන ගිහිල්ලා හෙන්න චාටර් කණ්ඩ වෙනවා එක එක්කෙනාගේ ඔය මෙයාට සෙට් වෙන්න යනවා හරි සෑහෙන කට්ටක් එතනත් කණ්ඩ වෙනවා A level නැතුව එතනට යන එක එතනදී මට තේරුණා මේ ඉතින් මම යන්න බලාපොරොත්තු වෙන්නේ එතනට එතනත් එහෙමනම් ඉතින් A level නැතුව යන එක තේරුම නැත්තම් මම ආපස්සට එක්ක A level ටික S3ක් දාගන්නම් කියලා A level S3ක් දාගෙන මම ඔක් ගැන හිතනවා කියලා හරි මම සෙකන්ඩ් ෂයි කරන්න තීරණය කරා කොහොමද ඇත්තටම සෙකන්ඩ් ෂයි කරන්න තීරණය කරන්න මුලින් තාම ඒතර A level ලියලා නැහැ මම ෆ්‍රෙෂ් අයි එකේ දැන් අන්තිම මාස 4-5 වගේ ඒ කියන්නේ ඔයාට උනත් තේරෙන්නේ නැති මේ එකපාරක් විභාගෙ ලියුව කට්ටිය මුලින් 12 වසරේදී හැමෝම එකම වලේ ඉන්නවා වගේ දැනෙනවා විභාගෙ ලඟ වෙද්දී හැමෝම ඒ වලේ නෑ වගේ පේනවා. ඒ කියන්නේ සමහරු කොහොම හරි වැඩේ කරගෙන අන්තිමට වලේ ඉඳලා දින අපි තව එකෙක් දෙන්නෙක් විතරයි. අන්න එහෙම. හරි. ඒ අනිත් උන්ට බයිනව නෙවෙයි. ඇත්තටම හොඳයි උන් එහෙම වැඩේ කරගත්තේ. අපි විතරයි බලන්න වලේ ඉඳලා තියෙන්නේ. හරි. අනිත් උන් ගෙදර ගිහලා හරි කොහොම හරි කරගෙන වැඩේ. ඉතින් ඔය විභාගෙ ලඟ වෙලා අන්තිම මාස 3-4 කියලා කියන්නේ මේ මාර ප්‍රෙෂර් එකක් එන කාලයක්. හරි.
අපි විතරක් අනාතයි විභාගයෙන් පස්සේ මොකද වෙන්නේ ෆේල් වුණාට පස්සේ මොකද දෙන්නේ හිට අපි ඕක උඟු දන්නේ නැහැ කොහෙද දැන් අපි 9 වසරේදී රැයට නිින්ද යන්නේ නැති තරම් බය හිතෙන්නේ නැහැ නේ 10 වසරේ ගියාම මොකද වෙන්නේ කියලා එහෙම හිතන්න ඕනේ 10 වසරට යනවා ඉතින් පොත්තිය කම්පැනි වැඩේ කරනවා එහෙමනේ 13 ෆේල් වුණාට පස්සේ මොකද කරන්නේ හිතා ගන්න බෑ අතට හරි ඉතින් ෆේල් වෙනවා කියන දන්නවා ඉතින් යාට මොකද කරන්නේ හිතා ගන්න බෑ ඉතින් ওই මාස ටිකේ ඇත්තටම ලොකු ප්‍රෙෂරයක් තිබ්බා හරි එතකොට එහෙම තමයි වැඩේ ඒල විභාගය දක්වා යන්නේ මම කල්පනා කරනවා විභාගේ ලියන්න නැතුව ඉන්නවද කියලා කල්පනා කරා මට හැබැයි මම ලියනවාම කියලා හිතුවා මොකද දන්නවද මට දැන් ඇත්තටම ලොකු වේදනාවක් තිබ්බා. ඒ කියන්නේ මම මොනරාගල අපේ අම්මයි තාත්තයි රජයේ සේවකයෝ. ඒතර සාමාන්‍ය පොඩි පඩියක් යන හම්බෙන්නේ. ඒකෙන් එයාලා මට අයියා කෙනෙක් ඉන්නවා. ඒතර අයියට වියදම් කරනවටත් වඩා මට වියදම් කරලා මම ශිෂ්‍යත්වයට පාස් වුණාට පස්සේ නූර් ඉස්කෝලේකට එවලා ඒ 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් 11 නෙවෙයි දැන් 13 නේ 13 වසර වෙනකන් එයාලා මාර කට්ටක් කෑවේ අතරු. හරි. කියන්නේ ගෙවලු තියෙන මාව බලන් දෙන එකවත් ලේසි නෑ. කියන්නේ දැන් නම් ටිකක් බස් එහෙම තියෙනවා. ඉස්සර බස් 1යි 2යි තිබ්බේ. කියන්නේ උදේ 4 බස් එකක් තියෙනවා මොණරාගලින්. ඒක එනවා 12ට ආයෙ මම හිතන්නේ ඒ බස් එකම ආයෙ එකමාරට හරි දෙකට හරි යනවා ඒ බස් එක විතරයි හරි ඒ බස් එක කැඩුනොත් එහෙම සදා අනාතයි ඒතර වෙන බස් වල මගින් මගට එහෙම එන්න තියෙන්නේ හරි ඒක ලේසි නෑ ඒ පාරත් ඇත්තටම ලේසි නෑ 18 වංගු එහෙම පස්සේ කාලේ හදන්නේ ඒ ඉස්සර 18 වංගු හරි භයානකයි මේ 18 වංගු කියන්නේ මහියන් ඉඳි තියෙන පාරක් වල අහලා ඇති මේ ඉස්සර හොඳේ එනකොට ඒ බස් වල එහෙම රේඩියෝ දාලා තියෙනවා රේඩියෝ එක පාව ඕෆ් කරනවා මොකද ඒ තරම් අරක සීරියස් එතනින් යන්නේ හරි එහෙම දැන් නම් එහෙම නෑ ඉතින් හරි ඒ ටිකේ මාරාතල්ල කියන්න පුළුවන් මේ හොඳට පාර ලොක් කළා ඉතින් හරි කොහොම හරි මේ ඔහොම කතන්දරයක්. ඉතින් මේ මොණරාගල ඉඳලා නූර ඉස්කෝලේ එනවා කියන එක මට විතරක් නෙවෙයි කියන මට වඩා ඇත්තටම අපි ගෙදර කට්ටිය ලොකු කට්ටක් තිබ්බා. ඉතින් මට හිතුණා මට එහෙම කරන්න වීම තුල සමහර විට අපේ අයියට ලැබිච්ච ප්‍රමාණය අඩුවකුත් ඇති. හරි. ඒකත් මගේ ඔළුවේ තියෙනවා. ඉතින් මේ ඔක්කොම කළාත් මම කරගත්ත දෙයක් නැහැ නේ අන්තිමට. මම ඒ ලෙවල් කරගෙන නැහැ. ඉතින් මම ඉස්කෝලේට එන්න අරමුණේ මොකක් කරේ. ඉගෙන ගන්න නැවිලා ඉතින් මම ඉතින් කරගත්ත දෙයක් නැහැ නේ වගේ එකක් තියෙනවා. හරි. ඒක මාර දුකක්. විභාගේ ළඟ ඉත්තම ඔක මාර විදිහට හිතෙන්න ගන්න එක මාර දුකක්. හරි. එතකොට මේ ඊට පස්සේ දැන් ඕකත් එක්ක මම හිතුවා සෙකන්ඩ් එක මම කිව්වනේ මට දැන් මොකක්ම හරි ක්‍රමයකට ගොඩ යන්න තමයි ඕනේ මොනවා හරි විදිහකට හරි මොකක් හරි රිසල්ට් එකකින් ගොඩ යන්න තමයි ඕනේ කැම්පස් යන මානසිකත්වයෙන් මගේ නෑ මම දැන් දන්නවා මට ඒ වගේ දෙයක් කරගන්න බෑ කියලා හරි මොකද මම හෙනටම බින්දු හිටේ කොච්චරම වැරලා හිටියද කියලා මම ඔයාලට කියන්නම් අන්තිම වාර විභාගේ හරි මේ සිද්ධිය මම කියන්නේ ඒ මම මොන වගේ මට්ටමද හිටියේ කියලා කියන්න අන්තිම වාර විභාගේ 13 වසරේ අන්තිම තිබිච්ච එක කෙමිස්ට්‍රි තමයි තියෙන්නේ දැන් අපේ ලැබ් එක තමයි පේපර් එක කරන්නේ මම පිටිපස්සේ ඉන්න කොල්ල එකේ කයියක් ගහගෙන ඉන්නවා. හරි. ඒතකොට දැන් මේ අපේ පන්ති භාර ගුරුතුමා තමයි කෙමිස්ට්‍රි කරන්නේ. එයා දැන් එළියේ ඉඳලා එනවා හෝල් එකට. එයා දකින්න මම කයියක් ගහගෙන ඉන්න පිටිපස්සේ ගත්ත එක. ඊට දැන් ඒ සර් දැන් මන් දිහා බලාගෙන රවාගෙන වගේ ගියා දැන් අපේ හෝල් එකේ මැඩම් කෙනෙක් හිටියේ දැන් හෝල් එක බලන්න. ඒ මැඩම් ගාවට ගිහලා මොනවදෝ කියනවා. මාත් දැන් ඉස්සර හැරුණා. හරි. මම දැන් මෙහෙම ඉතින් හිටියා වාඩි. හරි. සර් ආව මං ගාවට. හරි. ඊට පස්සේ දැන් පේපර් එක කෝ ගන්නේ පේපර් එක කිව්වද මම පේපරේ මුකුත් ලියලා නැහැ මම දන්නේ නැහැ ලියන්න. හරි. මුකුත්ම දන්නේ නැහැ. නිකමට හිතන්න රෙඩොක්ස් තුලිත කිරීමක්වත් මම දන්නේ නැහැ. ප්‍රශ්යි දන්නේ නැහැ මොකක්වත්. හරි. එතකොට පේපර් එක ගත්තා. අර මුලින්ම ඉතින් රද වර්ඩ් හරි මොන හරි පොඩි දේවල් ටිකක් තියෙනවනේ ඒ චුට්ටු විතරයි දන්නේ. හරි. ඒ ඉතින් එහාට තමයි අර ක්ලාස් එකෙන් එළෙවි. හරි. එතකොට මේ හරි දැන් ගත්තා පේපර් එක. ඒකේ තිබුණා මේ ඕගනික් පරිවර්තනයක් හොඳේ. ඒ පරිවර්තනේ එයාමට පිළිවෙලට කියාගෙන ගියා. දැන් මේක මේ මම ගොතලා කියන කතාවක් නෙමෙයි මගේ ජීවිත අත්දැකීම මම කියන්නේ හරි. පිළිවෙලට කියාගෙන ගියා. හරි. උඹ මෙතනට මේක දාපන්, මෙතනට මේක දාපන්, මෙතන මේක දාපන්, මෙතන හැදෙන්නේ වෙන්නේ මේකද මට මතනවත් මතක නැහැ කිව්වේ මොකක්ද කියන මම දන්නේ නැහැ. හරි. අර වටේට ලියපෙවුන් ටික පුදුම වෙලා බලනවා දැන් මේ සර් ඇත්තටම උත්තරේ කියලා දෙන්නේ. ඇත්තටම උත්තරේ කියලා දෙන්නේ. හරි. දැන් පේපර් එක තුනට විනාඩි 5ක් වගේ තින්නේ. ඇත්තටම උත්තරේ කියලා දෙන්නේ. ආ දැන් ලියපන්කෝ කියලා කිව්වා මට. හරි. උත්තරේ කියලා ආ දැන් ලියපන්කෝ කියලා කිව්වා. මම ඇත්තටම ලියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ කිව්වට දැන් ඇනලීන් කියලා කිව්වට ඒක ලියන්න මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක ලියන විදිහ. හරිද? මම දන්නේ නැහැ. මරුම වැඩේ කියන්නේ මම දන්නේ නැහැ කියන්නේ සර් දන්නවා. හරි? කියන්නේ උගන්වන ගුරුවරයා දන්නවා මට ඒක බෑ කියලා. හරි? සර් දැන් බැලුවා ආ දැන් ලියපන්කෝ. දැන් මට ලියා ගන්න බෑ. සර් අනිත් පැත්තට අර මැඩම්ට කිව්වා මම කිව්වේ මුට ලියන්න බෑ. හරිද? හරි ආදරේ මම සර් ඔය කිව්වට හරි. ඉතින් ඔහොම තමයි මගේ මට්ටම. ඔයගේ මට්ටම තිබ්බේ. හරි? ඔය ඉතින් අන්තිම වාරේ ඉතින් ඒ වගේ තත්ත්වකින් තමයි වැඩි අවුල් කර මේ ඉවර වුණේ. අර මං කිව්වනේ අන්තිම මාස තුන ඔය ආතල් නේ අන්තිම මාස තුනේ මාර විතර මෙන්ටලි වැටලා හිටියේ. හරි? මොකක්ද මම මේ කරේ? අර අම්මලා තාත්තලා මොකක්ද කරේ? මට මතකයි මාව පොඩි කාලේ කියන්නේ මගේ ඇඳුම් පවා හොදන්න තාත්තා මොන්ර මේ මයියංගනේ පොලිසිය වැඩ කරේ. හරි සමහරක් වෙලාවට බස් එකෙන් එනවා. ඇවිල්ලා ඇඳුම් හොදලා දෙන්න යනවා. හවස ඇවිල්ලා ඇඳුම් ටික හොදලා දෙනවා. හරි. ඒ ඔක්කොම මතක් වෙනවා අර වැඩක් නැහැ කතා කරලා. හරි ආයෙසරයක් වෙලාව කරකවලා ආයෙ 12 වසරේ මුලට යන්න තිබුණා නම් කියලා හිතච්ච වාර ගන්න අනන්තයි. හරි. මොකද්ද මම මේ කරගත්තේ කියලා. හරි. ඊට පස්සේ තමයි සෙකන්ඩ් එක පටන් ගන්න. සෙකන්ඩ් එක පටන්ගෙන දැන් තව දැන් පළවෙනි මාසෙදි මම වැඩ කරා ඇත්තටම හරි පළවෙනි මාසෙ ටිකේ වැඩ කරා ඒත් පළවෙනි මාසෙ ටිකේ වැඩ කරා කියලා කිව්වොත් ඒකෙත් පළවෙනි දවසේ පොඩි අවුලක් වුණා
පළවෙනි දවසේ මමයි මගේ යාළුවයි ඉන්ටර්වල් ක්ලාස් එකෙන් පැන්නා. හරි. ඒ ක්ලාස් එකේ වෙන ක්ලාස් එකක් හොඳේ. මේ ඒක දැන් ඔන්න උදේ එනවා මේ නම් ලකුණු කරන්න මොකක්ද වෙන්නේ ලිස්ට් එක හරි ලිස්ට් එකක් එනවා. ඒක අපේ නම ලියව සයින් එකක් ගහලා එව්වා. ඉන්ටර්වල් ක්ලාස් එකෙන් පැන්නා. පස්සේ තමයි දන්නේ ඉන්ටර්වල්ෙන් පස්සේ තව ලිස්ට් එකක් එනවා. ඒක හරි. ඒ දෙකේම නම් නැති උන් බල්ලා කතා කරනවා. ආයෙත් අහුණා. හරි. වැඩක් නැහැ ඒක. හරකම තනිකර හරක. හරි. ඊට පස්සේ ආපස්සරයක් මා යාළුවයි කෝල් නම්බරුත් තියෙනවා ඒකවර. කෝල් කරලා එන්න ලබන සතියේ කියලා. ඊට පස්සේ ආයෙසරක් බැනුම් අහලා වැඩි පටන් ගත්තේ. හැබැයි මට දැන් වැඩි වෙනස් කරන්න ඕනේ. මට හොඳට මතකයි මට මේක ඇති දැන් මේ මට මේ කියන්නේ එපා වෙලා තිබුණේ මේ මෙච්චර නිකන් බැරි කෙනෙක් විදිහට කැටගරයිස් වෙනවනේ. හරි පන්ති වුණත් එහෙමනේ. වැඩ කරන උන්ට කතා කරන තැනට වැඩ නොකරන එක ආවම ඌත් එක කතා කරන්න දෙයක් නෑ අරුන් සෙට් එකට. දැන් ගානක් ගැන කතා කරගෙන ඉන්නවා. හරි මැටි හරකෙක් එතනට එනවා. දැන් අර ගාන ගැන කතා කරන්න බෑනේ මේ මනුස්සර ඔක තේරෙන්නේ නැහැ. ඒතර මේ මනුස්සයත් එක්ක එක්ක මැච් එකක් ගැන කතා කරනවා. හරි එක්ක අද වහිනව නේද කියලා කතා කරනවා. ඉතින් මම තමයි මේ මැටි හරක. හරි. නිසා මට ඒක ඇති කියන්නේ මම ආතල්ලේ හිටියා එතන. හැබැයි මම මෙන්ටලි ඒකට කැමති නැහැ. හරි. يعني මම ඕනිකමෙන් කරේ නැහැ කියන මම දන්නවා. නිසා මට මේක ඕනිකමෙන් කරන්න ඕනලා තිබුණේ. සහ හැබැයි මම දන්නේ නැහැ මට කවදාවත් හිතලා තිබුණේ නැහැ මට මේ ඒ තුනට යන්න එහෙම පුළුවන් කියන්නේ. මගේ අරමුණ තිබුණේ හරි. ටෙස්ට් තුනක් මම දාගන්නම්කෝ. හරි. මොකක් අමාරුවෙන් හරි කරලා. මං හිතුවේ මට කෙමිස්ට්‍රියම සෙට් වෙන්නෙම නැහැ කියලා. හරි. සෙකන්ඩ් එක පටන් ගත්ත මුල් ටිකේ ඒත් අමාරුයි. හරි. මහන්සි වුණා සෑහෙන. පළවෙනි මාස දෙකේ මං උපරිම මහන්සි වෙන්නද. ඒ මහන්සි වුණාට එහෙම ලොකු ප්‍රතිඵලයක් එකපාර එන්නේ නැහැ. මාසෙන් දෙකෙන් එන්නේ නැහැ. හරි. එහෙමයි මම ඒක මම දන්නේ නැහැ ඉතින් අතන මෙහෙම එන්නේ නැහැ. මං හිතුවේ ඉතින් මම මේ පාරත් කෙලව ගන්නව වෙන්න ඉතින් ඒත් මම මගේ උපරිම කරා. මාස දෙකක් තුනක් මාස දෙකක් විතර පන්නට පස්සේ තමයි ලොකු වෙනසක් එකපාරට නෝටිස් වෙන්නේ. හරි. ඒ වෙනස වුණත් එන්නේ මෙහෙම. මම පස්සේ දන්නවා මේ දේවල්. දැන් දන්නවා ගුරුවරයෙක් විතර මේක දන්නවා. මෙන්න මෙහෙම වර්ධනයක් වෙන්නේ. හරි. එතකොට මේ පළවෙනි මාස දෙක තුනේ ලොකුවට පේන්නේ නැහැ. හැබැයි යන්නේ හරි පාරේ. යන්නේ හරි පාරේ. ඒක අවසාන මාස වලට එනකොට තමයි ලොකුවට පේන්නේ. ඒ නිසා ළමයින්ට වෙන්නේ මෙහෙම වෙනකොට ගොඩක් කට්ටිය ආපස්සට කතාල් දානවා. අනේ ඉතින් මම මේ පාර කරත් වැඩක් නැහැ නේ කියලා. මාසයක් දෙකක් කරනවා වැඩි අතල් දානවා. මගේ වාසනාවට මම එහෙම කරලා නැහැ. හරි. මම වැඩි කර ගියා. ඒතර මට ඕක තව ටිකක් හිත රිදෙන තැනකට ආවා. රිසල්ට් එන්නේ මාස 3 විතර පස්සේනේ. ඒ රිසල්ට් එන දවස වෙනකොට අපේ අම්මා ටීචර් කෙනෙක්. අපේ අම්මා තව ටීචර්ස්ලා කීප දෙනෙක් එකතුලා මොකක් හරි ඔය කෑම හවුලකට ගිහිල්ලා එහෙම තැනක තමයි හිටියේ. හරි. එතකොට ඒ අම්මගේ හොඳම යාළුවක් විදිහට තව ටීචර් කෙනෙක් ඉන්නවා. එයාගේ දුව එයත් ලිව්වා ඒ පාර එක්සෑම්. එයා මට අවුරුද්දක් වැඩිම එයා සෙකන්ඩ් ෂයි ලිව්වේ. දැන් මමත් ඒක ලියලා තින් දැන් අර ප්‍රතිඵල එන වෙලාවේ දැන් අර ඉන්න ඒ ගුරුවරු කීප දෙනාගේ දැන් ටීචර්ස්ලා දෙන්නෙක්ගේ ළමයි දෙන්නෙක්ගේ ප්‍රතිඵල එනවා. එක්කෙනෙක් මම අනිත් එක්කන අර මම කිව්වා අක්කා. ඒතර මම සබ්ජෙක්ට් තුනම ෆේල්. හරි. ගෞරවාන්විත විදියට ෆේල්. හරි. මොන්රාගල ඉඳලා නෝර ඉස්කෝලේ යවලා හරි. අවුරුදු ගාණක් දීලා සබ්ජෙක්ට් තුන ෆේල්. අර අනිත් ටීචර්ගේ දුව එයා දිස්ත්‍රික්කේ දෙවෙනියා. හරි. හිතන්නකෝ එතන හිටපු ටීචර්ස්ලා ටිකට දැන් අනිත් ටීචර්ස්ලාට මොනවද හිතෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ ඒක ටීචර් කෙනෙක්ගේ ළමයා ගැන සතුටු වෙන්නත් ඕනි. අනිත් ටීචර් ළමයා ගැන දුක් වෙන්නත් ඕනි. අපේ අම්මට මොනවද හිතෙන්නේ නැද්ද? තමන්ගේ ළමයා ෆේල් වෙච්ච එකට දුක් වෙන්නත් ඕනි. අර තමන්ගේ හොඳම යාළුවාගේ ළමයා දිස්ත්‍රික්කේ දෙවෙනියා වෙච්ච සතුටු වෙන්නත් ඕනි. හරි. එයා සෑහෙන අපහසුතාවට පත් වෙලා තිබුණා. ගෙදර ඇවිල්ලා ඇඬුවා. කාමරේට ඇවිල්ලා හරි මයි කාමරේට ඇවිල්ලා ඇයි ඔහොම කරේ අපිට කියලා. හරි. ඇයි ඔහොම කරේ? ඇයි කියලා හරි. වැඩක් නැහැ ඉතින් කතාවල. හරි. කියන්නේ ගණ්ඩ දෙයක් නැහැ ඉතින් මම කියන්නේ. හැබැයි මම ඔයාලා කිව්වේ ඒ ප්‍රතිඵල එන දවස වෙනකොට මම දන්නවා ඒ හිටපු කෙනා නෙවෙයි දැන් ඒ ඉන්නේ. මම ඒක වැඩ කියන්නේ. ප්‍රතිඵල එන දවස වෙනකොටත් ඉන්නේ අර හරකම නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. හැබැයි එදා වෙද්දි මම වෙනස් වෙලා හිටියත්. හරි. ඒ මාස කීපය තුළ මම මට පුළුවන් උපරිමය කරලා තිබුණේ. ඒ නිසා එදා වෙද්දි මම මෙන්ටලි වැඩිලා හිටියේ නැහැ. මට මතකයි නෑයෝ කතා කරන කලින් කතා කරු නැති වුන් කතා කරනවා කියන්නේ. හරි. ඒ කතා කරලා මේ දන්නේත් නෑ සමහරු. හරිද? කතා කරනවා කොහෙන් කතා කරනවද මන් දන්නේ නැහැ. ලිව්වා නේද පුතා මේ පාර. හරි. වැඩක් නැහැ කතා. හරි. මම නම් ඉතින් කටයල්ලම ගියා මම සබ්ජෙක්ට් තුන ෆේල් එහෙමම කිව්වා. මට මතකයක් තියෙනවා අපේ තාත්තාගේ නෑයට කියද්දි සබ්ජෙක්ට් තුන ෆේල් කියන්නේ නිකන් තාත්තා ලැජ්ජාවක් තිබ්බා මම දැක්කා. තාත්තා S3යි කියලා වගේ කිව්වා මට මතකයක් තියෙනවා. හරි. ඒවා එහෙම වදිනවා. ඒ කියන්නේ තාත්තට ලැජ්ජයිනේ මේක කියන්නේ. මාරර වදිනවා. ඊට පස්සේ එහෙම තත්ත්වයක් තිබ්බා. මට මතකයි ඊට පස්සේ ඔය ක්ලාස් එකේ රිසල්ට් එකතු කරන් ගිහපු ගුරුවරයා ඒස ගහද්දිත් මේ එයා දන්නවා මම එයාට මම කලින් කිව්වා මම ෆේල් වෙනවා කියන දන්නවා එයා. ඒතකොට එයා අර මේ පොතක් ඇව්වා මේ පොතේ රිසල්ට් එක ලියන්න කියලා. ඒක මට දෙන්නේ නැතුව ඒ වගේ යන්න ගියා මම කිව්වා නෑ කමන්නේ මම ලියන්න. මම සබ්ජෙක්ට් තුන ෆේල් මම කිව්වා. හරි. එතකොට මට මතකයි පළවෙනි පාර විභාගේ ලියද්දිත් මට ලියන්න දෙයක් නෑ. හරි. පේපරේ දුන්නාට පස්සේ පළවෙනි පාර විභාගේ ලියද්දි පේපරේ දුන්නාට පස්සේ මම ඔළුව තියාගන්නවා. ඒ ශාලාවේ ඉන්න සර් කෙනෙක් ඇවිල්ලා කතා කරලා ඇහුවා ඇයි පුතා මේ මොකක් රසනීපයක්ද කියලා. මම කිව්වා නෑ සර් මම ලියන්න දන්නේ නෑ. දන්නේ නෑ මොකක්වත්ම දන්නේ නෑ. මට එහා පැත්තේ හිටපු කොල්ලා ප්‍රශ්නේ ගියා කැම්පස්. මට ඕන නම් තිබ්බා කොපි කරන්න. මට ඕන නම් තිබ්බා කොපි කරන්න. හරි. උගෙන් මම MCQ ටික හරි ගහගත්තා නම් S3ක් වගේ ලයින් කරගන්න තිබුණා. මම එහෙම කරේ නෑ. මොකද මට මාත් එක්කම ලොකු තරහක් තිබ්බා අතට. හරි. මට එහෙම මේ තව කෙනෙක්ගෙන් කොපි කරලා S3ක් දාලා මේක වහගන්න ඕනුන්නේ නෑ. මම දන්නවා මම වරද්ද ගත්තා. මම ඒකට මුහුණ දෙන්න ඕනේ. හරි. මුහුණ දීලා තමයි මට නැගිටින්න ඕනලා තිබ්බේ. ඇත්තටම මම එහෙම කරා.
හරි. එහෙම කළාම අනිත් පැත්ත නැගිටිනවා. හරි. එහෙම නැගිටලා තමයි මට පුළුවන් උනේ විෂයන් තුනටම ඒ තුනක් එක්ක දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්න. හරි. දිස්ත්‍රික්ක පළවෙනියට. හරි. එතකොට අර වැටිච්ච තැනින් නැගිට්ටා. මට මතකයි පළවෙනි පාර රිසල්ට් ආවට පස්සේ නෑයෝ එයාලගේ ළමයි මංගාවට මාත් එක්ක කතා කරන්නවත් එව්වේ නෑ. අවුරුද්දට ගෙදර එහෙම ගියාම වැඩි මාත් එක්ක කතා කරන්න සෙට් කරවන්නේ නෑ. මට ඒක තේරෙනවා. හිතන්නකෝ වදිනකොට කොහොමද කියලා. මට ආදල් ඇත්තට. හරි. හැබැයි හිතන්නකෝ දැන් ආතල්. හරි. ළමයික වැඩි කතා යම් පුතා කියලා වගේ අර ෂේප් එකට මම ගාවට පුතා ඉතින් වැඩ කරනවා නේද මේ පාර කියලා යනවා. හරි. වැඩක් නෑ නියන් අර මිනි මරපු එකෙක් දිහා බලනවා වගේ තමයි බලන්නේ. හරි නෑයෝ. හරි. එහෙම තමයි. හැබැයි හිතන්නකෝ ඒ නෑයොම මේ ප්‍රතිඵලය ආවට පස්සේ කොහොම හැසිරෙන්නද කියලා. මේ ප්‍රතිඵලය ආවට පස්සේ ළමයි ගෙල්ල තියලා අහනවා. ළමයි අහගන්න මේ අයියෙන් වැඩ කරන විදිය. හරි. අහගන්න. අහගන්න. හරි. වැඩක් නෑ කතාවල. එහෙම තමයි තිබුණේ. මට මෙතනට ආවට පස්සේ තියෙන කැම්පස් ගියත් මේ මම දිස්ත්‍රික් ෆස්ට් කිලෝට කැම්පසිනු කවුරුත් ගණන් ගන්න නැහැ. කී දෙනෙක් ඉන්නවා දිස්ත්‍රික් ෆස්ට් කැම්පස් එකද? මට වැඩක් නැහැ. හරි. ටියුෂන් එකේ මම මේක පාවිච්චි කරනවා ඇති. ඒ හැර මම පුද්ගලයෙක් විදිහට මට එකෙන් ලැබිච්ච මට අවශ්‍ය මම කියන්නේ ගොම්පාට් කරනවා නෙමෙයි මට සතුරු තියෙන මට ලැබිච්ච දෙයක් නෙවෙයි. මේක ලැබුණ නිසා අම්මට කොහොම හිතෙන්නද? හරි. එතකොට ඊළඟ ෂයි එකේ දැන් දිස්ත්‍රික්කේ පළවෙනියා විදිහට මම එනකොට අර අම්මා වැඩිච්ච තැනින් අම්මා නැගිටිනව නේද? තාත්තා වැඩිචෙන් තාත්තා නැගිටිනව නේද? හරි අපේ අයියා කොච්චර ආඩම්බර වෙන්නේ නැද්ද? මට ඒක මාර සතුටුයි. එතනින් එහාට අම්මට ඒ දැන් මෙච්චර ඒතර එතනින් එහාට ඒ ගෞරවය ගොඩක් ලැබෙන්නේ අම්මට තාත්තට. හරි අපිට නෙමෙයි. හරි එතන මෙයාලගේ පුතා මෙහෙම වුණානේ. ඒ දෙපැත්තම එහෙමයි. කෙලවුණත් එහෙමයි. අම්මලට තාත්තට තමයි බයින්නේ. හරි. මු ළමයා හදාගෙන නැහැ හරියට. අන්න එහෙම. එයාලා මොනා කරාද කියන්නේ? එයාලා පුළුවන් උපරිමය කරලා තින්නේ. අපේ කාලකන්නිකමනේ අපි කෙලවගන්නේ. මෙතෙන් ආවට පස්සේ ඉතින් ඒ ඉතිහාසයේ මම මේ නැවත නැවත මතක් කරනවා මිසක් දැන් අපේ ගෙදර කට්ටියට මතක නැහැ. දැන් මතක මට ඒ තුනක් ආවා කියන විතරනේ. අර පොඩි කාලේ දැන් මතක නැහැ. මට මතකයි ඒක හොඳටම හරි. ඉතින් මම වාට කියන්නේ මේකේ ගණ්ඩ තියෙන දෙයක් ගන්න. මේකේ ගණ්ඩ තියෙන්නේ මේක නෙවෙයි. මෙතන ඉන්න ප්‍රශ්න ළමයි ඉන්නෝනේ. මේ ගණ්ඩ තියෙන්නේ පළවෙනි පාර ෆේල් වුණත් අවුලක් නැහැ ආතල් එකේ ඉඳලා ඊළඟ පාර ඒ තුනට යන්න පුළුවන්. ඒක ගන්න එපා මේකෙන්. මේක ලේසි නෑ. මමනේ දන්නේ ලේසි නෑ. හරි. පළවෙනි පාර ළමයෙක් වුණත් මේ මාස ටික හරි මම මේක ගන්න. මෙහෙම මට්ටමක ළමයෙක්ට වුණත් මේ ඕල් රිසල්ට් උනත් එක් ගන්න. මෙහෙම මට්ටමක ළමයෙක්ට උනත් ඕනිකම තියෙනවා නම් මෙතනට යන්න පුළුවන්. ඒක ගන්න. ඔයා හිතනවා නම් ඔයාට වඩා පන්තියේ තව 3-4 දෙනෙක් එයාලා තමයි ප්‍රශ්න යන්නේ, එයාලා තමයි සෙකන්ඩ් ෂයි යන්නේ. එයාලා ගිහිල්ලා ඉඩ තිබ්බොත් තමයි අපි යන්නේ. නෑ. ඔයාට ඕනිකම තියෙනවා නම් ඔයාට යන්න පුළුවන් ඒක. ඒක ගන්න. හරි. ඒකත් එක වැඩේ කරනවා. හරි. ඇති දැන් අපි ආත් පාඩමට. ඕක තමයි ඉතින් කතන්දරේ.